මේ වෙනකොට වෙලාව උදේ 7:00ට වගේ. අද හොඳට ඉර පායලා තියෙන දවසක්. අද තියෙනවා කරන්න විශේෂ වැඩක්. මෙන්න මෙතන මම යන්තම් වතුර ගෑවෙන විදියට තියලා තියෙන්නේ මිරිස් පැල ටික. මිරිස් පැල 10ක් තියෙනවා, බෑග් නුත් 10ක් තියෙනවා. මෙන්න මේ જાතියේ ඉටි බෑග්ස් තමයි මම ගත්තේ මේ වැඩේට. මේක තාත්තා තමයි මට දුන්නේ. මෙන්න මේ වගේ එක බෑග් එකක්. කලින් මගේ vlog එකකදී ඕකිඩ් මල් දැකලා ගොඩක් අය අහලා තිබුණා ගස් වලට දාන පෝර එක ගැන. මම පෝර විදියට ගස් වලට දාන්නේ අපේ ගෙදර කුණු රොඩු පුච්චලා එකතු වෙන. ඒ කියන්නේ තනකොළ, පොල් අතු, ඒ වගේ ඒවා පුච්චලා ඉතුරු වෙන පස් එක තමයි මම දාන්නේ ගස් වලට. අවුව දැන් සැර වැඩි. මොකද දැන් වෙලාව 10:00යි. ඒක නිසා මම හිතුවා මේ වැඩේ හවසට දාගන්න. අවුව ටිකක් අඩු වුණාම හවසට අපි පැල ටික හිටවමු. පාර්ලිමේන්තු එකේ ප්‍රශ්නයක්. මේ තියෙන්නේ මගේ නයිමිරිස් පැල ටික. බලමු ඉතින් මේක මොන විදියට වෙයිද කියලා. දැන් වෙලාව රෑ 7යි කාලයි. අපි ආවා හොටෙල් එකට. මොකද අද රෑට තියෙනවා හොටෙල් එකේ ෆන්ක්ෂන් එකක්. අතරේ මට තිබුණා මගේ වැඩ වගේක් කරගන්න. ඊට පස්සේ අපි ඩිනර් එකත් අරගත්තා. කොහොම තමයි අපේ අද දවස ගෙවිලා ඉවරුනේ. Good morning. ඔයගොල්ලෝ හැමෝටම අද ජනවාරි 13 වෙනිදා. අද උදේම අපි යනවා ජිම් එකට. අද වැඩ ගොඩක් කරගන්න තියෙන දවසක්. බලමු අද දවසේ ඉතුරු වැඩ ටික කොහොමද වෙන්නේ කියලා. වර්කවුට් එකෙන් පස්සේ අපි ටක් ගාලා ගෙදර ආවා. මොකද අද අපිට යන්න තියෙනවා විශේෂ ගමනක්. මුලින්ම අපි පික්මි එකක් දාගත්ත ටොයලට් එකට යන්න. මොකද අයියාගේ වාහනේ තියෙන්නේ සර්විස් එකට දාලා. ඉතින් එතනින් වාහනේත් අරගෙන අපි යනවා අද ටිකක් දුර ගමනක්. දැන් වෙලාව දවල් 11:00යි. දැන් තමයි අපි ටොයලට් එකට ආවේ වාහනේ පික් කරගන්න. දැන් මේකත් අරගෙන අපි යනවා ඩෝර. අපි ගොඩ කාලෙකින් කැන්ඩි යන්නේ නේ. ඔව්. දවල් 1:00 වගේ. ඉතින් මාලිගාවට යන්න අවුව වැඩි නිසා අපි හිතුවා ඉස්සෙල්ලා ශ්‍රේයානියකට යනවා කියලා. මොකද ඉස්සරහට ෆන්ක්ෂන් වගේක් තියෙනවා. ඉතින් ඒකට මොන හරි ඇඳුම් ටිකක් ගන්නත් ඕනේ. අපිට අද මාලිගාවට යන්න උනේ නැහැ. මොකද අයියාගේ අම්මට චුටක් සනීප නැති නිසා අපි ටක් ගාලා ඇඳුම් ටික අරගෙන ආවා එහෙ යන්න. ඔන්නකොම තමයි අපේ අද දවසේ ඉවරුනේ. හලෝ. කොහොමද ඔයාලට? අද අපේ ජිම් එකේ ඇනුවල් get together එක තියෙනවා. ඉතින් දැන් අපි ඒකට යන්න ලෑස්ති වෙන්නේ. මේ ඩ්‍රෙස් එක තමයි අද අඳින්නේ. මේකප් එකක් දාගන්න ඕනේ. මේකප් එකක් දාගෙන කොණ්ඩෙත් පොඩ්ඩක් සෙට් කරගන්න ඕනේ. දැන් කොණ්ඩේ මගේ උඩ ටික වැවිලා තියෙන කෙරටින් එක ගිහිල්ලා මං චූටි ෆ්‍රෙන්ච් එකක් කැපුවා. බලමු කොණ්ඩේ සෙට් කරගෙන කොයි වගේ වෙයිද කියලා. අපි අපෝසන් ආදිය දිහා බලන්න ඔම්මඩි. Okay. 1 2 3 start. ඉතින් එහෙම ෆන් ගේම්ස් තියලා එදා දවස හරිම ලස්සන විදියට ගෙවිලා ඉවරුණා. ඉතින් කොහොම තමයි අපේ එදා දවස ගෙවිලා ඉවරුනේ. එහෙනම් ආයෙත් vlog එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්. bye.